ඔයාලා අදත් බලනවාද අපි මේ කොහෙද යන්නේ කියලා. අපි කොහෙ ගියාම ඔයාලට මොකද නේදානේ. ඒ වුණාට කමන්නේ vlog එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාලත් ලෝටස් ටවර් බලන්න යන්න ඉන්නවා නම් ඒක ඔයාලට උදව්වක් වෙයි. ඔන්න ඉතින් අපි මුලින්ම ටිකට් ගත්තා. ටවර් එක උඩට යන්න එක්කෙනෙක්ට රුපියල් 500යි. අපිට ටවර් එක උඩට යන්න ඕන වුණත් ටෙඩියකුත් අරන්ම උඩට යන්න කියලා හිතලා රුපියල් 1000ක විතර ගේම් එක try කළා. ඒත් වැඩක් උනේ නෑ අනේ. ඒ වුණාට මාර ආතල්. මෙන්න මේ අමාවත් දාලා ඇතුළට යන මාත් දුවලා පස්සෙන්ම ගියා. ඇතුල් වෙන තැනම මේ ඩිස්ප්ලේ එකේ ලෝටස් ටවර් එක ගැන පොඩි හඳුන්වා දීමක් එක්කම උඩට එක්කන් යන්න ගයිඩ් කෙනෙක් එනවා. ඔන්න අපි කොහොම හරි උඩටත් ආවා. view එක නම් මාර ලස්සනයි ළමයි. අපි උඩ වටයක්ම ඇවිද්දා. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාලත් අනිවාර්යෙන් එන්න ළමයි. ඊට පස්සේ අපි පහලට ආවා ඉතින්. අපි බඩටත් දෙයක් දාගෙන පික්සල් බූම් ගියා. එක්කෙනෙක්ට 350යි උනේ. මුලින්ම ඇතුළට ගිය ගමන් ලංකාව ගැන, කොළඹ ගැන, බස්නාහිර පළාත ගැන, පෘතුගීසි ගැන ඇනිමේෂන් වීඩියෝ පොඩි ක්ලිප් එකකින් අපිට එක්ස්ප්ලේන් කරනවා. ඊට පස්සේ පොඩි අයට ගේමින් ඒරියා එකක් තියෙනවා. අපිට ඕන විදිහට ලයිටින් චේන්ජ් කරන්න පුළුවන් රූම් එකක් තියෙනවා. ඊළඟට මෙන්න මෙතන තියෙන්නේ සතාගේ රූපේ උඩ හිටගත්තම ඩිස්ප්ලේ එකේ ඒ සතා මැවෙනවා. පොඩි අයට විතරයි තියෙන්නේ. ඒත් ඒක මාත් try කරා. අපි ඊට පස්සේ ඩිස්ප්ලේ එකේ ෂැඩෝ ආර්ට් එකත් ඇඳලා මෙන්න මෙතෙන්ට ආවා. මෙතන තමා මං ආසම තැන. මෙයාට ෆොටෝ ගන්න කීවට මෙයා වීඩියෝ විතරයි කරලා තියෙන්නේ. මං හිතන්නේ එක්කෙනෙක්ට එකපාරයි මේ ඇනිමේෂන් එක එන්නේ. ඔන්න ඊට පස්සේ අපි එළියට ආවා. එක්සිට් එක ගාව පොඩි shopping mall එකක් තියෙනවා. ඒවත් පොඩ්ඩක් බලලා අපි එළියට ආවා. එළියට එනවත් එක්කම මෙන්න මේ වගේ ලස්සන පාක් එකක් තියෙනවා. අපි එතන ෆොටෝ සුට් ගහලා තව අපිට ටයිම් තියෙන නිසා ගෝල් ෆේස් එකටත් ආවා. අපි මාර බඩගින්නක හිටියේ ළමයි. ගෝල් ෆේස් ඇවිත් ඉස්සෝ වඩේ කෑවේ නැත්තම් වැඩකුත් නෑ නීති. එතන තියෙන හැම වඩේ එකක්ම රොටි එකක්ම වගේ අප්පච්චි මට අරන් දුන්නා. ඔක්කොම try කළා. මාර රසයි ළමයි. අපි ටික වෙලාවක් ගෝල් ෆේස් එකෙත් ඉඳලා ෆොටෝ සුට් ගහගෙන දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ ඉතින්. අපි අපේ මතක මේ විදිහට එකතු කර ඔයාලා අදත් බලනවාද අපි මේ කොහෙද යන්නේ කියලා. අපි කොහෙ ගියාම ඔයාලට මොකද නේදානේ. ඒ වුණාට කමන්නේ vlog එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාලත් ලෝටස් ටවර් බලන්න යන්න ඉන්නවා නම් ඒක ඔයාලට උදව්වක් වෙයි. ඔන්න ඉතින් අපි මුලින්ම ටිකට් ගත්තා. ටවර් එක උඩට යන්න එක්කෙනෙක්ට රුපියල් 500යි. අපිට ටවර් එක උඩට යන්න ඕන වුණත් ටෙඩියකුත් අරන්ම උඩට යන්න කියලා හිතලා රුපියල් 1000ක විතර ගේම් එක try කළා. ඒත් වැඩක් උනේ නෑ අනේ. ඒ වුණාට මාර ආතල්. මෙන්න මේ අමාවත් දාලා ඇතුළට යන මාත් දුවලා පස්සෙන්ම ගියා. ඇතුල් වෙන තැනම මේ ඩිස්ප්ලේ එකේ ලෝටස් ටවර් එක ගැන පොඩි හඳුන්වා දීමක් එක්කම උඩට එක්කන් යන්න ගයිඩ් කෙනෙක් එනවා. ඔන්න අපි කොහොම හරි උඩටත් ආවා. view එක නම් මාර ලස්සනයි ළමයි. අපි උඩ වටයක්ම ඇවිද්දා. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාලත් අනිවාර්යෙන් එන්න ළමයි. ඊට පස්සේ අපි පහලට ආවා ඉතින්. අපි බඩටත් දෙයක් දාගෙන පික්සල් බූම් ගියා. එක්කෙනෙක්ට 350යි උනේ. මුලින්ම ඇතුළට ගිය ගමන් ලංකාව ගැන, කොළඹ ගැන, බස්නාහිර පළාත ගැන, පෘතුගීසි ගැන ඇනිමේෂන් වීඩියෝ පොඩි ක්ලිප් එකකින් අපිට එක්ස්ප්ලේන් කරනවා. ඊට පස්සේ පොඩි අයට ගේමින් ඒරියා එකක් තියෙනවා. අපිට ඕන විදිහට ලයිටින් චේන්ජ් කරන්න පුළුවන් රූම් එකක් තියෙනවා. ඊළඟට මෙන්න මෙතන තියෙන්නේ සතාගේ රූපේ උඩ හිටගත්තම ඩිස්ප්ලේ එකේ ඒ සතා මැවෙනවා. පොඩි අයට විතරයි තියෙන්නේ. ඒත් ඒක මාත් try කරා. අපි ඊට පස්සේ ඩිස්ප්ලේ එකේ ෂැඩෝ ආර්ට් එකත් ඇඳලා මෙන්න මෙතෙන්ට ආවා. මෙතන තමා මං ආසම තැන.
මෙයාට ෆොටෝ ගන්න කීවට මෙයා වීඩියෝ විතරයි කරලා තියෙන්නේ. මං හිතන්නේ එක්කෙනෙක්ට එකපාරයි මේ ඇනිමේෂන් එක එන්නේ. ඔන්න ඊට පස්සේ අපි එළියට ආවා. එක්සිට් එක ගාව පොඩි shopping mall එකක් තියෙනවා. ඒවත් පොඩ්ඩක් බලලා අපි එළියට ආවා. එළියට එනවත් එක්කම මෙන්න මේ වගේ ලස්සන පාක් එකක් තියෙනවා. අපි එතන ෆොටෝ සුට් ගහලා තව අපිට ටයිම් තියෙන නිසා ගෝල් ෆේස් එකටත් ආවා. අපි මාර බඩගින්නක හිටියේ ළමයි. ගෝල් ෆේස් ඇවිත් ඉස්සෝ වඩේ කෑවේ නැත්තම් වැඩකුත් නෑ නීති. එතන තියෙන හැම වඩේ එකක්ම රොටි එකක්ම වගේ අප්පච්චි මට අරන් දුන්නා. ඔක්කොම try කළා. මාර රසයි ළමයි. අපි ටික වෙලාවක් ගෝල් ෆේස් එකෙත් ඉඳලා ෆොටෝ සුට් ගහගෙන දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ ඉතින්. අපි අපේ මතක මේ විදිහට එකතු කර